හරි දැන් අපි ගත්තොත් එහෙනම් මෙතන තියෙන්නේ ගණිත අභියෝගයෙන් මේක විසඳන්න තියෙන්නේ. ඒතකොට 2014 පළවෙනි ගාන. ඒතකොට මේ වගේ ගානක් හරි ලේසි. ඒ කියන්නේ පේපර් එකේ දෙන පළවෙනි ගාන කියන්නේ එහෙම ලොකු අමාරුවක් නෑ. එහෙම අමාරුයි කියලා හිතුනොත් ඒක අතහැරලා ඊළඟට යන්න. Tamanට අමාරුයි කියලා හිතුනොත් ඊළඟ අතහැරලා යන්න. ඒතකොට සේරම ටික අතහැරලා යන්න එපා. හරිනේ? දැන් අනිත් ගණිත අභියෝගයේ පියවරවල තුන මොකද්ද? පළවෙනි පියවර තමයි මොකද්ද? n සමානයි 1 විතර ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්න ගන්න ඕන. දෙවෙනි එකේ n සමානයි p ට ප්‍රකාශනය සත්‍යයි උපකල්පනයක් කරනවා. තුන්වෙනි එක තමයි n සමානයි p දන 1 වෙච්චාම ප්‍රකාශනය සත්‍යයි කියලා ආයෙත් අපිට පෙන්න ගන්නවා. එතකොට දැන් පළවෙනි ඕකේ ලකුණු 10ක් විතර ගන්න ඒ කියන්නේ ඕන ළමයෙක්ට පුළුවන් වෙනවා. මොකද ඒක නිකම්ම දාලා පෙන්නන්න තියෙන්නේ. දැන් n සමානයි 1 වෙච්චාම ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්නන්න මම දාන n සමානයි 1 විතර. ඒතර LHS පැත්තට දැම්මොත් එහෙම මෙතනින් එන්නේ කවුද? සිග්මා r සමානයි 1 ඉඳන් මේ n වලට 1 දාලා ලියන්න තියෙන්නේ මේ 1. එතන මෙතනින් එනවා r 3i r ඍණ 1. දැන් මේ සිග්මා ලකුණෙන් කියන්නේ මොකද්ද? දැන් මේ කියන්නේ සිග්මා ලකුණෙන් කියන්නේ 1 ඉඳන් n දක්වා. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව අපි මේ වගේ කෙනෙක් උදාහරණයක් පෙන්නුවොත් එහෙම සිග්මා සමානයි r සමානයි 1 ඉඳන් 3 දක්වා මම හිතන්නම්කෝ r දාන 1 කියලා. ඔය වගේ එක මේ තියෙන r වලට 1 දානවා. 1 දාපුවම 1 1 2 වෙනවා. සිග්මා ලකුණ කියන්නේ එකතු කරන්න කියලා හැම වෙලාවෙම. ඒ කියන්නේ මේකේ පද තුනක් තියෙනවනේ මේ. ඇයි පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ. මෙතන පහ තිබ්බොත් පද පහක් එනවා. ඊට පස්සේ මේ r වලට එක එක දාගෙන යන්න තියෙනවා. දැන් r වලට එක දාපුවාම මෙතන එනවා 1 1 2යි. ඊට පස්සේ කවුද දාන්න ඕනේ ඊළඟ ඉලක්කම? 2. ඒතකොට 2 1 3යි. ඊට පස්සේ 3 දැම්මොත් 3 1 4යි. හරිනේ. ඒතකොට සිග්මා ලකුණෙන් කියන්නේ ආන් ඒ වගේ අදහසක් දෙන්නේ. දැන් මෙතන කියන්නේ r වල 1 ඉඳන් 1 දක්වා යන්නේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? එක පදයයි මේකේ තියෙන්නේ. එහෙනම් මෙතෙන් මම r වලට එක දාලා ලියා ගන්නවා. 3 ගුණ කිරීම 1 ඍණ 1යි. එහෙනම් මෙතනින් එනවා 3න් එකක් ගියාම 2යි. RHS පැත්ත ගත්තොත් එහෙම RHS පැත්ත ගත්තොත් n වලට එක දාලා යන්නේ. 1 වර්ගය 1 ධන 1යි. එහෙනම් මොකක්ද දෙන්නේ? 2යි. ඒ කියන්නේ මේ දෙන සමාන වුණා නේද? එහෙනම් අපි දෙනවා එම නිසා මොකක්ද දෙන්නේ? n සමානයි 1 විට ප්‍රකාශනය සත්‍ය වේ. ඊට පස්සේ n සමාන විට ප්‍රකාශනය සත්‍යය උපකල්පනයක් කරගන්න. එහෙනම් මොකක්ද දෙන්නේ? මේ n තියෙන තැන් වල දැන් r p දාලා ලියා ගන්න. ඉතින් උතෙන් දාලා ලකුණු 5ක් හම්බ වෙනවා. එතකොට දැන් ওই දෙකම අරුක් නෑනේ. ඔතන ලකුණු 10 ගන්නවා කියන එක. ඊට පස්සේ තමයි මොකද්ද? n සමානයි p ධන ප්‍රකාශනය සත්‍ය බව පෙන්වීම තමයි ලකුණු එතන 10ක් දීලා තියෙනවා. ඒතර මේ කැලට 5යි, මේ කැලට 5යි, අතන ඊට පස්සේ 10යි. ගණිත අභියෝගයේ මේ ප්‍රකාශනය සත්‍යය කියලා ලියනවා. ඒවා. දැන් මෙහෙමයි මේව මොනවද ලියන්න නැත්නම් ඒක ලියුවා කියලා ලකුණු දෙන්නේ නෑ. හරිනේ? රයිට්. ඊට පස්සේ මෙන්න මේක හරි වැදගත්. මෙන්න මේ පොයින්ට් එක. ඊට පස්සේ සාධනය කළ යුතුම ලියා ගන්නවා n සමානයි. දැන් මේ තියෙන්නේ එක අවස්ථාවක්, මේ තියෙන එක අවස්ථාවක්. දැන් මේ අවස්ථා දෙකක් ඉවරයි. එහෙනම් මං කියනවා p ධන 1 විට ප්‍රකාශනය සත්‍ය බව පෙන්වීම. හරිනේ? ඒ ප්‍රකාශනය සත්‍ය බව පෙන්වීම කිව්වොත් එහෙම ඉස්සෙල්ලා සාධනය කළ යුතු ලියා ගන්න. මේකට ලකුණු හම්බෙන්නේ නැහැ. හැබැයි මේක හරි වැදගත්. එතකොට මේ මොකක්ද දෙන්නේ? n වලට p ධන 2 දාලා දෙනවා. මේකනේ අපේ ප්‍රකාශනය මේ තියෙන්නේ. එහෙනම් එතෙන්ට p ධන 1 දාපුවම මෙන්න මෙහෙම තමයි වෙන්නේ. දැන් චූට්ට සුළු කරගන්න. මහලු කර නෙමෙයි මෙන්න මේ වගේ වට සුළු කරලා පෙන්නන්න. මොකද අපිට එන්නේ ඔන්න ඔතෙන්ට තමයි එන්නේ ඔය. p ධන 2. දැන් බලන්නකෝ දැන් අපිට මෙන්න මෙයාගෙන් තමයි ඔගේ මැච් එක ගහගන්න තියෙන්නේ. මේක අංක 2 කියලා ගන්නවා. මම මේක අංක 1 කියලා ගන්නවා. හරි. දැන් මෙතන p ධන 1නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ p. ඒ කියන්නේ මේකේ අවසාන පදේ කොහොමද එන්නේ? අර සෙට් එකක් ඇවිල්ලා ඔහොම ධන කියලා වැටිලා අවසාන පදේ ඉන්නේ කවුද? මේ r වලට p වැටිලා තියෙන්නේ මේ. මම මේ පදේ අවසාන ප්‍රකාශනය ලිව්වොත් එහෙනම් මෙන්න මේකේ. ඒතකොට අවසාන ප්‍රකාශනයේ ඔන්න ඔහොම තව සෙට් එකක් ඉස්සරහා තියෙනවා. මේකේ මෙන්න මෙහෙම. p වතාවක් ඍණ 1. ඔන්න ඕකනේ. මේකේ අවසාන එක ලිව්වොත් මොකක්ද වෙන්න ඕනේ? එතෙන්ට p ධන එකක් වැටලා ලියන්න ඕනේ. ඒ කිව්වේ මෙන්න මෙහෙමනේ වැටෙන්න ඕනේ ඊළඟ එක්කෙනා. තේරුණාද? මේ තියෙන්නේ මේ ප්‍රකාශනයේ අවසාන පදේ. එතකොට ඊට කලින් එක්කෙනා කවුද? p ධන 1 ඊට කලින් එක්කෙනා යාගේ එකක් අඩු වෙනවා නේ. p. එහෙම වුණොත් කවුද එන්නේ? b මේ කැල තමයි ඔතෙන්ට එන්නේ. ඊට එක අඩු වෙනවා p ඍණ 1. එතකොට මේ බලන්න මෙතෙන්ට එනකන් අපි ගාව අපි මේක හරිය කියලා ඔප්පු කරගත්තා. මෙන්න මෙයා. මෙතන තියෙන තව එක්ස්ට්‍රා වෙන්න මේ කැලල. එහෙනම් මං අංක 2ට මේ කැලල දෙපැත්තටම එකතු කරනවා. හරිනේ? ඔන්න බලන්න මේ කරන වැඩේ. අංක 2හි දෙපසටම ඒ ට්‍රික් එක තියෙන්නේ මේ මෙතන දින එකට p ධන 1 දාලා ලියා ගන්න. එච්චරයි තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ. එතකොට මෙතන කවුද? ඔන්න ඔහොම එක්කෙනෙක් එන්නේ.
ආදේශය. තේරුණාද? එතකොට එතනින් ආදේශ වෙනවා. එහෙනම් සෝරි ආදේශ නෙමෙයි එකතු කිරීම. එකතු කිරීම. හරිනේ. දැන් මම මේක දෙපැත්තටම මේක එකතු කරනවා. සමානයි. මෙතන ඉන්නවා p වර්ගය p ධන 1. දැන් අර කැල එකතු වෙන්නේ මේ අවසාන එකතු කරපු කැල නැත්නම් ගන්න අසාධාරණයක් කරනවනේ. එහෙනම් මම ඒකත් එකතු කරනවා. p ධන 1යි මෙතනින් හදනවා කවුද? 3යි p ධන 1 ධන 1. දැන් තේරෙනවද මෙන්න මෙතනින් හැදෙන්නේ කවුද? මෙතෙන්ට දාගත්ත හැකි මට මෙන්න මේ ප්‍රකාශනය ලියලා මෙතෙන් p ධන 1 කියලා ලියා ගන්න පුළුවන්. එහෙනම් r සමාන 1 වතාවක් p ධන 1යි r මෙතනින් එනවා 3යි r එන 1. දැන් මේ සේරම වෙනකොට තමයි මේක මම ලියුවේ. මෙතන මම සුළු කරනවා. මෙතන දැන් ඔහේ සුළු කරන්නේ නැහැ. හරිද? ගණන් ලේසි කරගන්න ක්‍රම තියෙනවා. ඔහේ සේරම වරන් ටිකක් කරගත්තොත් මුකුත් නැහැ ලෝක විනාශය වගේ එන විකාරයක් එනවා. මෙතන p ධන 1 මේ ප්‍රකාශන දෙකටම පොදුයි. එහෙනම් p ධන 1 මම එළියට ගන්නවා. එතකොට ඇතුළේ ඉතුරු වෙන්නේ කවුද? p වර්ගයේ ධන මෙන්න මේ ටික ඉතුරු වෙන්නේ. 3යි p ධන 1 ධන 1. ඔන්න ඔහොම තමයි ඉතුරු වෙන්නේ. හරි. දැන් මේක ඇතුලේ සාධක හැදෙන්න ඕනේ. දැන් බලන්න උමේ. දැන් අපි සාධනය කළ යුතු ලියාගත්ත ඒකයි. ලේසි වෙන්නේ. මෙතන p ධන 1 වර්ගයක් තියෙන p ධන 2යි. මේක මම ප්‍රසාරණය කරලා ලියුවොත් කොහොමද එන්නේ? p ධන 1 p ධන 1 p ධන 2. p ධන 1ක් තියෙනවා මෙතන. එහෙනම් මෙයා ප්‍රසාරණය කරපුවම හැදෙන්න ඕනේ කවුද? මෙන්න මෙයාගේ සාධක ගත්තොත් එහෙම. p ධන 1යි p ධන 2යි. එහෙනම් මම ඒක පොඩ්ඩක් ලියා ගන්නවා මෙහෙම p ධන 1යි මම මෙයා ඇතුලේ හදා ගන්නවා. p වර්ගය මෙතනින් එනවා 3යි p එක. මෙතනින් එනවා මෙතන පොඩි වැරද්දක් කරා. මෙතෙන්ට ඍණ 1 දාලා මම මෙතන ධන 1 දාලා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන එන්නේ ඍණ 1. හරිනේ. එහෙනම් මෙතෙන් එනවා ඍණ 1. එතකොට මෙතනින් එනවා 3යි 3න් එකක් ගියම 2යි. එහෙනම් මෙතනින් එනවා 2. අන්න හරි අරගේ සාධක කැටි කරනවා. දැන් මොකද වෙන්නේ? මේ කාගේ සාධකද මේ තියෙන්නේ? මම ඒක උඩට ගන්නම් ඈ. මෙතෙන්ට එන්නේ. මේ පැත්ත සෙට් එක එහෙම වෙනවා. හරිනේ. ඒක මම සමානයි කියලා දාන්නම්. මෙන්න මෙයාව සාධක කඩුවොත් ඉන්නේ කොහොමද? p ධන 1යි p ධන 1යි p ධන 2යි. එහෙනම් මට ලියන්න පුළුවන් මොකද්ද p ධන 1 වර්ගයයි p ධන 2යි කියලා. දැන් අන්න හරි. හරිද? මේක ඔය සාර්ථකම වැඩි. තේරුණාද? දැන් ඒකයි කියන්නේ අපි දැන් අපිට මට දැන් පොඩි අර මෙතන ලියද්දි පොඩි වැරද්දක් වුණානේ. ඒක අල්ලගත්තේ මම කොතෙන්ද? මේ මෙතන. මේ මම මෙතෙන් ටක් ගාලා ගුණ කරලා බලනවා එන්න ඕනේ කවුද? p වර්ගයක් එන්න ඕන 3යි p එකක් එන්න ඕන ඊට පස්සේ ධන දෙකක් එනවා. මට ආවේ ධන 4ක්. ඒ කියන්නේ මෙතන පොඩි ඩවුට් එකක් තියෙනවා. මෙතන මෙතෙන් එන එක ඩවුට් එක. එතන ඩවුට් එක එනවා කියන්නේ මෙන්න මේ එක ගුණ වෙච්ච 3ක් එනවා මෙතන මෙතන තව ඩවුට් එක. ඒක නේ තමයි මම ආපස්සට බලන්න ගියේ. ඒකයි මම කිව්වා අර ලියා ගන්න කේ වාසිය. දැන් ලියනවා වාක්‍ය මොකද්ද? එම නිසා අනේ ප්‍රකාශනය සත්‍ය වේ. ඉතින් ඔතනින් ගන්න ඉවරයි.